බොයිස් අද මම ඔයගොල්ලන්ට ගෙනාවේ අපි කැරක්ටර්ස් ටික හඳුනගමු. ඔයගොල්ලන්ට කියන්න ඕනේ මුලින්ම අපේ channel එකේ තව අනිත් වීඩියෝ ටිකක් බලන්න ඕන නම් අපිව subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට අපි තව වීඩියෝ ටිකක් අරන් එනවා. හරි අපි මුලින්ම යමු කැරක්ටර්ස් ටික බලන්න. අපිට මුලින්ම බලා ගන්න පුළුවන් සැන්ටිනෝව. මේ සැන්ටිනෝගේ ස්කිල් එක තමයි මේ සැන්ටිනෝට පුළුවන් පිළිමයක් වගේ දෙයක් යවන්න. ඒ යවපු එක ඒ තැනක ඉඳන් තව තැනකට මාරු වෙන්න පුළුවන්. ඒක තමයි මෙයාගේ ස්කිල් එක. හරි අපි ඊළඟට යමු ඊළඟ කැරක්ටර් එකට. මේ තමයි ඔරියන්. මේ ඔරියන්ගේ ස්කිල් එක තමයි මෙයාට EP 100ක් හම්බුන ගමන් රතු පාට බෝලයක් වගේ වෙන්න පුළුවන් වෙනවා මෙයාට. ඒ රතු පාට බෝලයක් වගේ වුණාම අපිට කිසිම ඩැමේජ් එකක්වත් ග්‍රැනේඩ් එකක්වත් මොකුත් වලින් අපිට ඩැමේජ් වෙන්නේ නැහැ. ඊළඟට මේ තමයි ඇලොක්. ඇලොක්ගේ වාසිය තමයි මෙයාට නිකන් අර වටේට විහිදෙන සවුන්ඩ් එකක් වගේ එකක් දාන්න පුළුවන්. ඒක දාපුවාම අපිට තප්පරෙන් තප්පරයට 1 HP එක ගාන වැඩි වෙනවා. ඒක ඇත්තට මාරම වාසියක් CS BR වලට. ඊළඟට මේ තමයි ටක්සියා. මෙයාගේ ස්කිල් එක තමයි මෙයාට පුළුවන් එකපාරකට දෙපාරක් රෂ් කරන්න පුළුවන්. රෂ් කරනවා කියන්නේ මේ ස්කිල් එක ඔන් කරපුවාම වේගෙන් අපිට දුවන්න පුළුවන් වෙනවා. ඒක තප්පර 5කට තමයි එහෙම වෙන්නේ. මේක CS කස්ටම් ගහන කට්ටියට මේ ස්කිල් එක ගොඩක් වාසි. ඊළඟට අපි බලමු හැම. මේ හැමගේ ස්කිල් එක තමයි මෙයාගේ ස්කිල් එක ඔන් කරපුවාම මෙයාගලුන්ගේ ස්කිල් එක ඔන් කරපුවාම එකපාරට නිකන් ඩ්‍රෝන් එකක් වගේ දෙයක් යනවා. එතකොට මේ මීටර් 100ක් ඇතුළට ඉන්න එනමියට මේ ඩ්‍රෝන් එක ගිහිල්ලා වැදුනහම අපිට එනමියා ඉන්න තැන හොයාගන්න පුළුවන්. ඒ වගේ මෙයාට ඩැමේජ් වෙනවා සහ එයාගේ මූවිං ස්පීඩ් එක 10කින් අඩු කරනවා. ඒක ඇත්තටම BR වලට මාරම වාසියක්. ඊට පස්සේ අපි බලමු වොල්ෆා. මේ වොල්ෆාගේ වාසිය තමයි මෙයා දාපුවාම අපිට හෙඩ්ෂොට් වදින එක ඒ කියන්නේ හෙඩ්ෂොට් වදින සම්භාවිතාවය ලොකු ප්‍රමාණයකින් වැඩි කරනවා. මෙයා ඇත්තටම වාසි වෙන්නේ මේ හෙඩ්ෂොට් කස්ටම් ගහන කට්ටියට තමයි. ඊළඟට මෙයා තමයි කෙලි. කෙලිගේ වාසිය තමයි මෙයාගෙන් අපිට මූවිං ස්පීඩ් එක 10කින් වැඩි කර ගන්න පුළුවන්. ඒකත් ඇත්තටම ලොකු වාසියක්. මේ තමයි ලියා. මෙයාගේ ස්කිල් එක තමයි එක කෙලක් දාපුවාම අපිට ග්ලූ වල එකක් නොමිලේ හම්බ වෙනවා. ඒකත් ඇත්තටම මාරම වාසියක්. ඊළඟට මෙයාගේ නම නම් මම හරියටම දන්නේ නැහැ. ඒ වුණාට මෙයාගේ ස්කිල් එක තමයි මෙයාගේ ස්කිල් එක ඔන් කරපුවාම අපිට අපේ ටීම් එකේ ඉන්න කෙනෙක්ට නිකන් HP වැඩි වෙන එකක් මේ ඉරක් වගේ එකක් විහිදුවන්න පුළුවන්. ඒකෙන් අපේ ටීම් එකේ අනිත් එක්කෙනාගේ සහ අපේ දෙන්නගේම HP වැඩි වෙනවා. ඒකත් ඇත්තටම මාරම වාසියක්. ඊළඟට අපි බලන්න යන්නේ කයිරෝස්. මේ කයිරෝස්කින් වෙන්නේ අපිට HP ෆුල් වෙනවා. මෙයාගේ ඇඟ නිකන් දම් පාටින් වගේ දිලිසෙන්න ගන්නවා. ඒකෙන් අපිට EP වැඩි වෙනවා සහ අපේ ඒ EP වැඩි වෙලා උපරිමෙන්ම තියෙනකොට EP ෆුල් වුණ ගමන් අපි කාට හරි වෙඩි තිබ්බොත් එයාගේ බොඩි ආම ඔක්කොම ටික කඩාගෙන යනවා. මේකත් ඇත්තටම වාසියනේ BR වලට. ඊට පස්සේ අපි බලමු ඊළඟ කැරක්ටර් එක. මෙයා තමයි සෝනියා. මේ සෝනියාගේ වාසිය තමයි අපි අපේ HP ඔක්කොම ඉවරන ගමන් අපිට තප්පර 3කට HP 150ක ෂීල්ඩ් එකක් දෙනවා. මේ ෂීල්ඩ් එක ඇතුළත දිමිත්‍රි කියලා තව කැරක්ටර් එකක් ඉන්නවා. ඒ කැරක්ටර් එක ඔන් කරපුවාම ඇත්තටම සුපිරිම ගැම්මක් අල්ලන්න පුළුවන්. නිකන් අමරණීය වුණා වගේ තමයි. අපි යමු වෙන ඊළඟ කැරක්ටර් එකට. ඊළඟ කැරක්ටර් එක තමයි ලුනා. මෙයාගේ වාසිය තමයි අපේ මේ ඒ කියන්නේ අපි වෙඩි තියන එනමිලාට ඒ එනමිලාගේ ඩැමේජ් එක 100%කින් වැඩි කරනවා. ඒකත් ඇත්තටම වාසියක්. ඊළඟට අපි බලන්නේ අයිරිස්. මේක ගොඩක් වැදගත් වෙන්නේ BR වලට.
මේකේ ස්කිල් එක ඔන් කරපුවාම අපි වෙඩි තියෙන ග්ලූ වෝල් එක හරහා ගහන්න පුළුවන්. මෙයයි අලුතෙන් ආපු කැරක්ටර් එක කෝඩයි දාගත්තා නම් සුපිරිම ගැම්මක් අල්ලන්න පුළුවන්. ඇත්තටම යාළුවනේ මේ ඔයගොල්ලන්ට මේවා කියලා දීලා මගේ කටත් රිදෙනවා. ඉතින් යාළුවනේ මෙච්චර කැපකිරීමක් කළා ඔයගොල්ලන්ට මම මේවා කියලා දෙනවනේ. ඔයගොල්ලෝ ඉතින් මට subscribe කරලා like එකක් දාලා support එකක් දෙන්න. ඔයගොල්ලන්ට මගේ අනිත් වීඩියෝත් බලන්න නම් bell icon එක all දාලා තියාගන්න. අපි යමු එහෙනම් ඊළඟ කැරක්ටර් එකට. ඊළඟ කැරක්ටර් එක තමයි නයිල්. මෙයාගේ ස්කිල් එක තමයි අපි මේක ගොඩක් මතක ගන්න කස්ටම් වලට අපි ග්ලූ වෝල් එකක් ගහපුවාම ඒ ග්ලූ වෝල් එක තප්පර දෙකකට අපිට HP වැඩි කරනවා. ඒකත් ඇත්තටම කස්ටම් වලට මාරම වාසියක්. අපි ඊළඟට බලමු දිමිට්‍රිය. මම මේ මෙයා තමයි මම අර ඉස්සෙල්ලා කිව්වේ. අපිට මෙයාව යොදා ගන්න පුළුවන්. මේ සෝනියාගේ අර තප්පර 3ක ෂීල්ඩ් එක අතරතුරේ මැරෙන්න කලින් අපි මේ ඩිමිට්‍රිගේ ස්කිල් එක ඔන් කරපුවාම අපි නොක් වෙනවා. ඒ වුණාට නොක් වුණ ගමන් අර මෙයාගේ ස්කිල් එකේ හින්දා ආයෙම නිකම්ම හීල් වෙනවා. ඒකත් ඇත්තටම වාසියක්. ඒක නිකන් අමරණීය වුණා වගේ සුපිරිම ගැම්මක් අල්ලන්න පුළුවන්. CS රෑන්ක් අප් කරන කට්ටියට අපි ඊළඟට බලන්න යන්නේ සිරෝව්. මෙයාගේ ස්කිල් එක තමයි අපිට කවුරු හරි එනිමියෙක් ගැහුවොත් එහෙම ඒ එනිමියව අපි ලකුණු කරලා පෙන්නනවා. ඒක BR වලට පට්ටම වාසියක්. ඊළඟට 6ට මේක අපේ බොඩි ආම එක බොඩි ආම එකට ඩැමේජ් වුණාම අපේ HP වැඩි කරනවා. ඒකත් සුපිරිම වාසියක්. මේ තමයි වූකොන්. මේ වූකොන් ස්කිල් එක ඔන් කරපු ගමන් අපි නිකන් පඳුරක් වගේ වෙනවා. ඒකෙන් ඩැමේජ් වෙනවා. ඒ වුණාට අපිට සාමාන්‍යයෙන් එනිමිලට හැංගිලා ගහනවා වගේ කට්ටියට මේක ගොඩක් වැදගත්. මේක CS කස්ටම් මැච් වලදී ගොඩක් වැදගත් වෙනවා. ඊළඟට අපි බලන්නේ මාකෝ. මෙයාගේ ඇත්තටම මෙයාගේ ස්කිල් එක තමයි අපි එනිමියට වෙඩි තිබ්බොත් හරි නැත්නම් ඒ එනිමිය අපිට වෙඩි තිබ්බොත් හරි ඒ එනිමියව අපිට සිලෙක්ට් කරලා පෙන්නනවා මුළු ටීම් එකටම. ඒකත් ඇත්තටම මාරම වාසිය BRCS වල. ඊළඟට මේ තමයි ඇන්ටෝනිය. මේකෙන් අපිට හම්බ වෙනවා HP 50කගේ චූටි ෂීල්ඩ් එකක්. ඒ වුණාට මේකත් පට්ටම වාසි. ඒ HP 50 ෂීල්ඩ් එක ගොඩක්ම වාසි. අපි ඊළඟට බලන්න යන් ඊළඟ කැරක්ටර් එක. ඊළඟ කැරක්ටර් එක තමයි මැක්සිම්. මේ මැක්සිම් සෝරි යාළුවනේ මගේ මට වචන පොඩ්ඩක් පෙරලෙනවා. වැඩි ගණන් ගන්න එපා. මැක්සිම්ගේ ස්කිල් එක තමයි මෙඩි ගහන වේගය 125කින් වැඩි කරනවා. ඒකත් ඇත්තටම වාසියක්. කස්ටම් වලදී ගොඩක්ම වාසියයි. ඊළඟට අපි බලන්න යන්නේ ෆෝර්ඩ්. මේක නම් ගොඩක්ම වැදගත් වෙන්නේ BR වල සෝන් ගහන කට්ටියට. මොකද මේක තප්පර 4කට HP 10ක් වැඩි වෙනවා. ඇත්තට මේකත් මාරම වාසියක්. ඊට පස්සේ ඇන්ඩ්‍රියු. මේක අපේ බොඩිය ඒ කියන්නේ බොඩිය තව ශක්තිමත් කරන එක තමයි මේකෙන් කරන්නේ. ඒකත් ඇත්තට මාරම වාසියක්. ඔයගොල්ලෝ හැමෝම දන්න කෝඩා ගැන තමයි ඊළඟට කියන්න යන්නේ. මේ කෝඩාගේ බලය තමයි අපිට තප්පර 10කට වගේ සුළු වේලාවකට අපිට ඇංගිලා ඉන්න එනිමිලාව බලා ගන්න පුළුවන්. ඒ වුණාට එනිමිලා නැමිලා හරි මේ නැත්තම් බඩ ගාගෙන හරි හිටියොත් අපිට එනිමිලාව පෙන්වන්නේ නැහැ. මේක ගොඩක් වැදගත් වෙන්නේ කස්ටම් CS ගහන කට්ටියට. BR වලට එච්චරම වැදගත් වෙන්නේ නැහැ. ඒ වුණාට මේකත් මාරම සුපිරි එකක්. ඊළඟට අපි බලන්න යන්නේ රයිඩර්. මෙයාගේ ස්කිල් එක තමයි යාළුවනේ මෙයාට තප්පර 10කට සැරයක් මකුළුවෙක් කවන්න පුළුවන්. මේ මකුළුවව කවුරු හරි එනිමි ළඟට ගියොත් ඒ මකුළුවව අර එනිමියව හිර කරගෙන එයාගේ මූවිං ස්පීඩ් එක උපරිමෙන්ම අඩු කරලා ලොකුම හෙල්ප් එකක් දෙනවා. මේකත් ඇත්තටම සුපිරි CS කස්ටම් ගහන කට්ටියට. එහෙනම් අපි යමු ඊළඟට. මේ ස්කිල් එක තමයි මේක කලින් තිබ්බ වෙන එකක්. දැන් OB48 අප්ඩේට් එක හොඳටම ළඟ හින්දා අපිට මේක අලුත් කරලා තියෙනවා. කලින් මේක නිකම්ම බිත්තිය වගේ එකම තැන වැදුනා. දැන් මේක ගහපුවාම ඉස්සරහට ඇදිලා යනවා. මේකත් ඇත්තටම වාසි වෙන්නේ CS කස්ටම් වලට.
හැබැයි ඒකත් ලොකු මාසියක්. මේක අපිට වෙන්නේ අපිට මැච් එකෙන් මැච් එකට හැමෙන ඉන්කම් එක හොඳටම වැඩි කරනවා. ඒ කියන්නේ හොඳ ගන්න වලින් ගහන්න කැමති කට්ටිය නම් මේක මාර මාසයක්. මේකත් වැදගත් වෙන්නේ CS වලට. PR වලට නම් වැදගත් වෙන්නේ නැති තරම්. අපි ඊළඟට බලමු මෙයාව. මෙයාට කිසිම ස්කිල් එකක් නැහැ. අපි ගෑනු කැරක්ටර් එක ඒ කියන්නේ ගර්ල් කැරක්ටර් එකක් දාලා තියෙද්දි ඒ කැරක්ටර් එක ඩවුන්ලෝඩ් කරලා නැත්නම් අපිට වැටෙන්නේ මේ කැරක්ටර් එක. මෙයාට කිසිම ස්කිල් එකක් නැහැ. එතකොට අපිට කැමති ස්කිල් එකක් දාලා මෙයාව යූස් කරන්න පුළුවන්. මෙයාත් වාසියක් නැහැ. මේක නොයිස් ස්කිල්නේ. මේකෙන් එච්චර වාසියක් නැහැ. ඊට පස්සේ මේ තමයි එක්ස්ට්‍රීම්. මෙයාගෙන් කරන්නේ මේ ස්කිල් එක ඔන් කරපුවාම අපේ හෙඩ් වදින එකත් වැඩි කරනවා සහ තප්පර 12ක් වගේ සුළු වේලාවකට අපිට HP වැඩි කරනවා සහ අපේට මේ අනිත් එනිමිලකින් වන ඩැමේජ් එක අඩු කරනවා. ඊළඟ ස්කිල් එක තමයි කෙන්ටා. මෙයාට වැඩක්ම නැති තරම් ගන්නම දෙයක් නැහැ. මේ ස්කිල් එක ඔන් කරාට කිසිම ඒ කියන්නේ අපේ ඩැමේජ් එක ඒ කියන්නේ මීටර් 5ක් දුරින් ඉන්න එනිමිල අපිට වෙඩි තියෙනකොට ඩැමේජ් එක 100%කින් වගේ චූටි ප්‍රමාණයකින් අඩු කරනවා විතරයි. ඒක එච්චර මාසියක් නෙමෙයි. මම නම් මේ කැරක්ටර් එක පාවිච්චි කරන්නෙම නැති තරම් වැඩක්ම නැති තරම්. ඊට පස්සේ අපි බලන්නේ ඕතෝ. මෙයාගේ නම් ඉන්නේ අපිට ඒ කියන්නේ මේ කලින් මැච් වල වුණ දේවල් බලන්න පුළුවන්. එහෙම දෙයක් තමයි. ඒ කියන්නේ මේක ගොඩම වාසි මේ ඔය කස්ටම් ගහන කට්ටිය තමයි ගොඩම වාසි වෙන්නේ. අපි වෙන ඊළඟට මේකෙන් වෙන්නේ අපිට තප්පර 4කට සැරයක් HP 4 ගන්න වැඩි කරනවා. මේක තප්පර 15ක් තියෙනවා. මේක අපේ මේ EP තිබුණොත් තමයි මේක වැඩ කරන්නේ. ඊළඟට අපි බලන්නේ තිවා. මෙයාගේ වෙන්නේ අපි නොක් වුණාම අපේ මූවිං ස්පීඩ් එක වැඩි කරනවා. ඒකත් මාරම වාසියක්. ඒ කියන්නේ අපි එක එනිමි එකව නොක් කරොත් අපේ මූවිං ස්පීඩ් එක වැඩි වෙනවා සහ අපේ HP 60ක් වැඩි වෙනවා. තප්පර 3ක් ඇතුළත ඒකත් මාරම වාසියක්. ඊළඟට මෙයා තමයි මෙයාගේ අපේ ළඟම ඉන්න එනිමිලගේ ඇකියුරසි එක 150කින් අඩු කරනවා. ඒකත් ඇත්තටම මාරම වාසියක්. ඊළඟට නැරෝ මෙයාගේ ස්කිල් එක ඩැමේජ් එක 125කින් වැඩි කරනවා. ඔබේ මූවිං ස්පීඩ් එක 105කින් අඩු කරනවා. ඇත්තටම මේක සුපිරිම වාසියක්. ඊළඟට ස්කයිරෝ මෙයාගේ ස්කිල් එක තමයි අපිට මේක ගොඩක් වැදගත් වෙන්නේ CS වලටයි PR වලටයි කස්ටම් වලට ගොඩක් වැදගත් වෙන්නේ නැහැ. මේක අපිට වෝල් කඩන්න පුළුවන්. ඒකත් ඇත්තටම මාරම වාසියක්. මෙයාත් නිකන් අර ෆෝල්ඩ් වගේම කේ කියන්නේ සුපිරිම සෝන් යන්න පුළුවන් සුපිරිම ස්කිල් එකක්. ඒක EP 250ට වැඩි කරනවා සහ මීටර් 15ක් ඇතුළත තියෙන මේ ඇතුළත එනිමිලා ඉන්නවා නම් අපේ මේ EP එක 103කින් වැඩි කරලා ඉවරලා අපේ HP එක ගොඩක්ම වැඩි කරනවා. මේකත් ඇත්තටම සුපිරිම වාසියක්. මේක වෙන්නේ අපි එනිමි කෙනෙක්ව නොක් කරපුවාම අපේ මූවිං ස්පීඩ් එක වැඩි වෙනවා. ඉතින් යාළුවනේ මේක ගොඩක් වැදගත් වෙන්නේ කස්ටම් වලට. අනිත් දෙකට එච්චරම වැදගත් වෙන්නේ නැති තරම්. ඊළඟට මෙයාගේ වෙන්නේ ඔය ඒ කියන්නේ මූවිං ස්පීඩ් එක වැඩි කරනවා. හරි අපි යමු ඊළඟ එකේ ඒක චූ මේකින් වෙන දේ නම් මම හරියටම දන්නේ නැහැ. ඔයාට මේ මං කියන ඒවා වැරදි කියලා හිතෙනවා නම් ධනුක FF ගේ කැරක්ටර් පිළිබඳ සුපිරිම රිවිව් එකක් දීලා තියෙනවා. ඒ රිවිව් එක බලලා මටත් වැඩිය හොඳට ඔයගොල්ලන්ට මේක ගැන දැනගන්න පුළුවන්. එහෙනම් අපි යමු ඊළඟ කැරක්ටර් එකට. ඊළඟට නම තමයි ගොටා. මෙයාගේ වෙන්නේ HP 120කින් වැඩි කරනවා. EP තිබුණොත් ඒකත් ඇත්තටම මාරම වාසියක්. මේක වෙන්නේ අපේ ටීම් එකේ කෙනෙක් අපිට වෙඩි තිබ්බොත් එහෙම අපේ HP එක වැඩි කරනවා 120කින්.
ඒකත් ඇත්තටම මාර මාසයක්. ඊළඟට ආර්වෝ මෙයාගෙන් එන්න අපි එක ග්‍රැනේඩ් එකක් දැම්මොත් ඒ ග්‍රැනේඩ් 3ක් වෙනවා. ඒ වගේම ග්‍රැනේඩ් එකේ ඩැමේජ් එක ගොඩක් වැඩි කරනවා. ඒකත් ඇත්තටම මාර මාසයක්. මේ ඇවිල්ලා ස්ටේෆෙන්ස් මං හරියටම නම දන්නේ නැහැ යාළුවනේ. හරියටම නමුත් එක්කම දනුගේ FF මේක ගැන සුපිරිම රිවිව් එකක් දෙනවා. ඔයගොල්ලන්ට හරියටම දැනගන්න ඕන ඒකට යන්න. මාත් ඉගෙන ගන්න යාගෙන්. එයා හරිම හොඳයි. එයා හොඳට කියලා දෙනවා. මෙයාගෙන් වෙන්නේ අපිට ග්‍රැනේඩ් එකක් ගන්න මේ ස්කිල් එක ඔන් කරාට පස්සේ අපිට ග්‍රැනේඩ් එක නිකන් පුෂ් බෝම්බයක් වගේ එහෙම මෙතනම නතර වෙලා යනවා. කිසි හානියක් වෙන්නේ නැහැ. ඇත්තටම යාළුවනේ ඉතින් මේකත් ගොඩක් වාසියක්. මේ තමයි නොටෝරා. මෙයාගෙන් එන්න අපිට වාහන පදිනකොට වාහනයක අපිට ඩැමේජ් වුණොත් එහෙම ඒක HP 5ක් වැඩි කරනවා සහ වාහනේ වේගය 100ට 200ක් වගේ වැඩි කරනවා. ඒක සුපිරිම වාසියක්. ඊළඟට ජෝජෝ මෙයාගෙන් ඉන්නේ අපේ දුවන ස්පීඩ් එක කියන්නේ අපි රන් කරන වේගය වැඩි කරනවා. ඒකත් මානම වාසියක්. ඊළඟට අපි වෙන්නේ මේකේ මේ මිනිත්තු 10ක මේකේ රීචාර්ජින් ටයිම් එක මිනිත්තු 10යි. ඒක ලොකු වෙලාවක්. ඒ වුණාට මේක ගොඩක් වාදී. මේක ලොකු ෂීල්ඩ් මේක අපිට ෂීල්ඩ් එකක් හම් වෙනවා. ඒ ෂීල්ඩ් එක ගොඩක් මේ බලවත්. අපි යන ඊළඟට මේ තමයි රීෆිල්. මෙයාගෙන් එන්නේ අපි ගහන හැම ගන්න එකක්ම සයිලන්සර් ගහලා කිසිම සද්දයක් ඇහෙන්නේ නැති හදලා දෙනවා. ඒකත් ඉතින් මාරම වාසියක්. ඊළඟට අපි බලන්න යන්නේ තේර් ඔෆ් බට් A124. මේකෙන් වෙන්නේ නිකන් විදුලියක් වගේ එකක් යවනවා. ඒකෙන් චුට්ටක් ඩැමේජ් වෙනවා. මේක නම් එච්චරම වාසිය එකක් නෙමෙයි. ඒ වුණාට සුපිරිම කැරක්ටර් එකක්. ඊළඟට මේ තමයි ලවුරා. මේකෙන් වෙන්නේ ස්නයිපර් ගහනකොට 150කින් ස්පීඩ් ස්කෝප් එක වැඩි කරනවා. ඒකත් ඉතින් යාළුවනේ සුපිරිම වාසියක්. ඊළඟට මෙයාගෙන් වෙන්නේ ෂොට්ගන් ගහනකොට හෙඩ්ෂොට් අදින ප්‍රමාණය වැඩි වෙනවා 110කින්. ඒකත් ඉතින් යාළුවනේ මාර වාසියක්. ඊළඟට මේ තමයි මෙයාගේ අපි 1 කිලක් දැම්මොත් EP 200ක් වැඩි වෙනවා. ඔයගොල්ලන්ට මතකද මම මුලින්ම කියලා කිව්වා ඔරියන් ගැන. ඒ ඔරියනුයි මෙයයි දාගත්තාම අපිට මාරම ගැම්මක් අල්ලන්න පුළුවන් යාළුවනේ. ඊළඟට අපි මේක බලන්න අපිට මේ ස්කිල් එක දාගෙන ගියපුවම අපිට වැඩි ලූට් ප්‍රමාණයක් අරන් යන්න පුළුවන්. ඒකත් ඉතින් ලොකු මාසයක් PR ගහන කට්ටියට. මේ නෑ ක්ලා. මෙයාගෙන් එන්නේ අපි අතින් ගහන ෂොට් එක 100 ඒ කියන්නේ 100ට 400කින් ලොකු ප්‍රමාණයකින් වැඩි කරනවා. සාමාන්‍යයෙන් අතින් ෆයිට් ගහන්න කැමති කට්ටිය වගේ කට්ටියට මේක සුපිරි ස්කිල් එකක්. ඊළඟට මේ තමයි මේකෙන් වෙන දේ මම යාළුවනේ හරියටම දන්නේ නැහැ. මම දන්නේ විදියට වෙන්නේ මේකෙමුත් ඉන්කම් එක වැඩි කරන එක තමයි. ඉතින් යාළුවනේ මේකත් හොඳම ස්කිල් එකක්. ඔයගොල්ලන්ට මේ තේරම මේ බලා ගන්න පුළුවන් ධනගේ FF ගේ වීඩියෝ වලින්. එයාට යාළුවනේ මේ ළඟදී V-patch ඒ කියන්නේ එයාව ගැරීන එකේ හොඳම කෙනෙක් කරනවා. ඇත්තටම මට මාරම සතුටුයි. මං ඉගෙන ගන්න කෙනා එයා දිනු වෙනකොට මටත් හරිම සතුටුයි. ඉතින් යාළුවනේ එයාගේ කස්ටම් එහෙම තියෙනවා සතිපතා එහෙම. ඔයා ඒගොල්ලෝගේ එයාගේ කස්ටම් වලට ගිහිල්ලා වින් කරලා gift එහෙම ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපි බලමු මේ ස්කිල් එක ගැන. අපිට මේකෙන් ගන්න 130කින් අපේ HP වැඩි කරනවා enemy kill කරපුවාම අමාරුම කියලා. ඊළඟට මේ ඔලිවියා මෙයාගෙන් එන්නේ මේකෙමුත් එන්නේ අපිට 180කින් අපිට අරන් යන්න පුළුවන් ලූට් ප්‍රමාණය වැඩි වෙනවා. ඒකත් BR වලට ගොඩක්ම වාසි එකක්. නෑ මේ මට වැරදුනා සමාවෙන්න. මට කලින් එකක් එක බැලුණා. මෙයාගේ ස්කිල් එක තමයි අපිට මේ එන අපිට අපේ මේ ඒ කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් ලව අපිට නොක් වුණොත් එහෙම අපිට
තප්පර දෙකක් වගේ චූටිම කාලයක් ඇතුළත හීල් කරගන්න පුළුවන්. ඇත්තටම යාළුවනේ ඒක මාරම වාසියක්. එහෙනම් අද දවසේ මම කියලා දුන්න කැරක්ටර්ස්ලා ටික ඉවරයි. ඉතින් යාළුවනේ මමත් මාසෙට වගේ කස්ටම් තියෙනවා. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ මගේ කස්ටම් වලට එන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම මගේ WhatsApp නම්බරේ මම පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්නම්. ඔයගොල්ලෝ මේ නම්බරේට මැසේජ් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ එකතු කරලා කස්ටම් එකක් තියෙනවා. ඒ වුණාට යාළුවනේ මට ඔයගොල්ලන්ට ගිෆ්ට් එකක් දෙන්න දෙන්නේ මොකද මම සපෝට් කරන්නේ ඔයගොල්ලෝ ප්ලේ කරන හැම මැච් එකක්ම අනිවාර්යයෙන්ම මම YouTube දානවා. ඒක ගැන හැකියාවක් තියාගන්න එපා. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ මගේ කස්ටම් වලට එනවා නම් මාත් හරිම කැමතියි. මොකද මම මගේ වීඩියෝ බලලා කට්ටියට හරිම කැමතියි. මම කවදා හරි මට මේ හරි ගියපු දවසට මම ඒගොල්ලන්ට කලකනවා. ඉතින් යාළුවනේ අද තමයි වීඩියෝ එක ඉවර කරනවා. එහෙනම් යාළුවනේ අපි ඊළඟ දවසේ හම්බෙමු. ගුඩ් බයි.